right ඉතින් guys ඔන්න semi final match එකේ අන්තිම match එක. එතකොට ඊයේ රෑ ඒ කියන්නේ අද උදේ පාන්දර 12:30ට තිබුණා France vs Spain match එකේ. මේ match එකෙන් Spain win කරා. එතකොට අද රෑ 12:30ට තියෙනවා England vs Argentina match එක. මෙන්න probability එක තියෙනවා England වලට 35%කොත් extra time එක 33%කොත් Argentina වලට 32%කොත්. right මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ 2026 World Cup එකේ ඉංග්ලන්ඩ් perform කරලා තියෙන විදිය නෝර්වේ වලට 2-1ක් විදිහටත් මෙක්සිකෝ වලට 3-2ක් විදිහටත් කොංගෝ වලට 2-1ක් විදිහටත් පැනමා වලට 2-0ක් විදිහටත් ගහනා වලට 0-0ක් විදිහට ඩ්‍රෝ වෙලා තියෙනවා. අපි බලමු ආජන්ටිනා මැච් එක කොහොමද තියලා. ආජන්ටිනා වල 3-1ක් විදිහට ස්විස්ලන්ඩ් වලටත් 3-2ක් විදිහට ඊජිප්ත වලටත් 3-2ක් විදිහට කාබෝ වර්ඩ් වලටත් ජෝර්දාන් වලට 3-1ක් විදිහටත් ඕස්ට්‍රේලියාව වලට 2-0ක් විදිහටත් වින් කරලා තියෙනවා. ඔන්න ඕක තමයි 2026 performance ටික මෙයාලගේ. ඉතින් මෙයාලගේ රීසන්ට් මැච් ගත්තට පස්සේ තියෙන්නේ 2005 2002 1998 වගේ. ඉතින් මම රීසන්ට් මැච් බලන්න යන්නේ නැහැ මේ වෙලාවේ. right මෙන්න මෙතනට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ 2026 World Cup එකේ ඉංග්ලන්ඩ් ගෝල් 13ක් අරන් තිනවා. ආජන්ටිනා ගෝල් 17ක් අරන් තිනවා. මෙන්න මෙතන මම කලින් කියපු සමරි එකම තියෙනවා. right ඊට පස්සේ මෙතන සීමාව දුන්නාට පස්සේ අපි බලමු ගෝල් කන්සිඩර්ඩ්. ඒතර ගෝල් දීලා තිනවා ඉංග්ලන්ඩ් ගෝල් 6කුත් ආජන්ටිනා ගෝල් 6ක් දීලා තිනවා. ඒතර ෂොට්ස් ප්‍රමාණය ඉංග්ලන්ඩ් වලට 74කුත් ආජන්ටිනා වලට 75කුත් සේම් යනවා. ෂොට් ඔන් ටාගට් ඉංග්ලන්ඩ් වලට 40කුත් ආජන්ටිනා වලට 39කුත් තියෙනවා. ෂොට් ඔෆ් ටාගට් ඉංග්ලන්ඩ් වලට 34කුත් ආජන්ටිනා වලට 36කුත්. බ්ලොක් ෂොට්ස් ප්‍රමාණය ඉංග්ලන්ඩ් වලට 20කුත් ආජන්ටිනා වලට 22කුත් තියෙනවා. right අපි ගත්තොත් 1xbet එකට ගිහිල්ලා මෙන්න තියෙනවා ඉංග්ලන්ඩ් වස් ආජන්ටිනා මැච් එක. තව පැය 7කින් පටන් ගන්නවා. ඒකේ ඔඩ් එක හැදිලා තියෙනවා 1x2 ගත්තොත් ඉංග්ලන්ඩ් වලට රුපියල් 18746කුත් ආජන්ටිනා වලට රුපියල් 18345කුත්. එතකොට ඉංග්ලන්ඩ් දිනනවා කියන එකෙන් තමයි මෙතන ඔඩ් එක හැදිලා තියෙන්නේ. ඒත් සේම් යන්නේ චූටි වෙනසයි වෙන්නේ. ඩ්‍රෝ වෙන ප්‍රතිශතයත් වැඩි. right අපි එතකොට මේකේ පුළුවන් 1x2 2 වලටත් ඩබල් chance වලට bet කරන්න. එතකොට අද ඉංග්ලන්ඩ් ගොඩක් වෙලාවට දිනන්න පුළුවන්. ඒත් කියන්න බෑ ආජන්ටිනාව දිනන්න පුළුවන්. right කොහොමවත් මෙන්න මේ දිනන ටීම් එකත් එක්ක ස්පේන් ෆයිනල් මැච් එක තියෙනවා 20 වෙනිදා. right එහෙනම් අපි ඊළඟ වීඩියෝවෙන් හමුවෙමු. thank you. right ඉතින් guys ඔන්න semi final match එකේ අන්තිම match එක. එතකොට